කොටි සංවිධානය එහෙමත් නැත්නම් LTTE එක පරාද වුණේ කොහොමද? මම අද කියන්න මේක පරාද වෙන්න ප්‍රධානම හේතුව මොකක්ද උනේ කියලා. එයාට කියන්නේ කොටින්ට සාපයක් වැදුනා. ඒ සාපේ වැදුනේ කොහොමද කියලාත් මම කියන්න. මේක සමස්ත දෙමළ ජනතාවටම වෙලා තියෙන්නේ. මොකද අර සුළු පිරිසක් කරපු වැඩක් හින්දා සමස්ත ජනතාවටම මේකෙන් බේරෙන්න බැරි වෙලා තියෙනවා. උන්ට කිසිම දවසක කිසිම රටක ජනාධිපති කෙනෙක් හෝ අගමැති කෙනෙක් බිහි කරන්න බැරි වෙලා තියෙනවා. දැන් කට්ටිය හිතයි තමිල්නාඩුවේ මහමැති වුණානේ විජේ කියලා. මහමැති කියන්නේ රටේ ජනාධිපතිවත් අගමැතිවත් නෙමෙයි, ප්‍රාන්තයේ පාලකයා විතරයි. ඔහු ජනාධිපති කෙනෙක්වත් අගමැති කෙනෙක්වත් නෙමෙයි. ඒක නිසා ඔහු රාජ්‍ය නායකයෙක් නෙමෙයි. එතකොට කොටින්ට මෙහෙම වුණේ මොකද? කොටින්ට මෙහෙම වුණේ මොකද කියලා මම අද පැහැදිලිව කියන්න. ඔවුන් දළදා මාලිගාවට සහ ශ්‍රීමා බෝධියට බෝම්බ ගැහුවා. ඒ ශාපයෙන් ඔවුන්ට කවදාවත් මිදෙන්න බෑ. මේ ලෝකේ පවතිනකන්, ඒ කියන්නේ කවදා හරි ලෝකේ විනාශ වෙලා ලෝකේ ඉවර වුණත් මේ ලෝකේ තියෙනකන් ඒ ශාපයෙන් මිදෙන්න බෑ. මොකද ඔවුන්ට සබහා ධර්මයේ සහ දෙවියන් විසින් ශාප කරනවා. ශාපේ වැදිලා තියෙන කිසි කෙනෙක් කරපු ශාපයක් නෙමෙයි. සබහා ධර්මයේ සහ දෙවියන්ගේ ශාපේ වැදිලා තියෙන්නේ. ඔවුන්ට කවදාවත් එතන ඉඳන් විනාශ වෙන්න පටන් ගන්නවා. කොටි ඔය කැනඩාව කියන්නේ සාමාන්‍ය කොටින්ට අයිති රටක් වගේ වෙලා තින්නේ. නමුත් කැනඩාවට තියා ඇමරිකාව එකතු වුණත් ඇමරිකාව කොහොමත් එකතු වෙන එකක් නැහැ. කොටින් සංවිධානයේ ඔය සාමාන්‍ය ඔය ලන්ඩන් වල කියන්නේ බ්‍රිතාන්‍යයේ සහ කැනඩාව තමයි වලට ගොඩක්ම සම්බන්ධ. නමුත් කිසිම දවසක ඔවුන්ට ජයග්‍රහණය කරනවත් රටක කොටසක් අල්ල ගන්නවත්, ඒ කියන්නේ රටක ජනාධිපති කෙනෙක් බිහි කරන්න බෑ. ඒක මේ ලෝකේ පවතිනකම් වෙන්නේ නැහැ. මොකද උන් අත තියලා තියෙනවා ශ්‍රී දළදා මාලිගාවට, උතුම් දළදා වහන්සේට සහ ශ්‍රීමා බෝධීන් වහන්සේට. ඒක නිසා ඒ ශාපෙන් ඔවුන්ට කවදාවත් මිදෙන්න විදිහක් නැහැ. ඒක මේ ලෝකේ පවතිනකම්ම ඔවුන්ට ඒ ශාපේ තියෙන කවදාවත් මිදෙන්න විදිහක් නැහැ. ඒක තමයි ඔවුන් කරගත්ත ලොකුම ශාපය.